hello guys ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපි කිසිම AI tool එකක් use කරන්නේ නැතුව AI voices generate කරගන්න කියලා. ඉතින් ඔයා තාමත් SL Youth Creation subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයගොල්ලෝ CapCut එකේ මුලින්ම new project එකක් open කරගෙන ඔයගොල්ලෝ edit කරන්න හිතන් ඉන්න වීඩියෝ එක තියෙන්නේ අන්න ඒ වීඩියෝ එක upload කරගන්න තියෙන්නේ. ඊපස්සේ ඒක upload කරගෙන normal විදිහට timeline එක drag and drop කරන්න. ඊටස් දැන් අපි මේ AI voice නේ දාන්න හදන්නේ. අන්න AI voice එක එන්න ඕනේ තැනට මේ play head එක ඇදගන්න තියෙන්නේ. මම මෙතනින් play කරලා මේ හරියට AI voice එක දාන්න තමයි හිතන් ඉන්නේ. ඊපස් මේ වම් පැත්තේ උඩ මෙතන තියෙන text කියලා අන්න ඒක click කරන්න. ඊට මේ default text කියලා තියෙන්නේ අන්න ඒක drag and drop කරලා මේ play head එක තියෙන තැනින් drop කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේ දකුණු පැත්තේ උඩ තියෙනවා මේ default text එක කියන එක අයින් කරලා එතෙන්ට අපි type කරන්න ඕනේ AI voice එකට එන්න ඕන එක අපි type කරගන්න ඕනේ. එතෙන්ට මම ලියා ගන්නවා go to YouTube කියලා. go to YouTube. හරි. ඊට පස්සේ ඔයාලට මේනවාද මේ දකුණු පැත්තේ උඩ තියෙනවා text to speech කියලා තියෙන්නේ. අන්න ඒක click කරගන්න. ඊටස් ටිකක් load වෙලා ඔයාලට මේ විදිහට CapCut එකෙන් අපිට දීලා තියෙන ඔක්කොම AI voices ටික මෙතන පෙන්නනවා. දැන් ගොඩක් අය මෙතන පාවිච්චි කරන්නේ මෙන්න මේ voice එක. මම ඒක ඕගොල්ලන්ට play කරලා පෙන්නන්නම්. Go to YouTube. අන්නේ විදිහට ඒක play වෙනවා. දැන් වෙන voice එකක් දාලා පෙන්නන්නම්කෝ ආයේ. Go to YouTube. අන්නේ විදිහට. දැන් මේ voice එක මම select කරලා දැන් මේ තියෙන start recording කියලා අන්න එක click කරන්න. ඊට පස්සේ ටිකක් කොහම load වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනව නේද මේ මෙතන මේ තියෙන්නේ. අපි generate කරගත්ත AI voice එක තමයි මේ තියෙන්නේ. මේක මෙහෙම කැමති තැනක drag and drop කරලා දාගන්න පුළුවන්. මම මේ හරිය මේක තියාගෙන play head එක ආයෙ මුලට ඇදලා මම ඔයාලට play කරලා පෙන්නන්නම්. මම play වෙනවා. Go to YouTube. අංග කියද්දී YouTube එක open වෙන්න තමයි එහෙම තියෙන්නේ. screen recording එකේ තියෙන මේ විදිහට එතෙන්ට අපිට AI voice එක දෙන්න පුළුවන්. දැන් මේ වචනේ තියෙන්නේ අන්න ඒක අපි කැමති තැනකින් දාගමු. මම ඒක පොඩ්ඩක් මේ විදිහට පාතට කරලා ගන්නවා. ආයි play කරලා පෙන්නන්නම් දැන්. Go to YouTube. අන්නේ විදිහට. දැන් ඔයාලන් මෙතෙන්ට විතරක් නෙමෙයි මේ වීඩියෝ ක්ලිප් එකේ කැමති තැන් වලට ඕනේ තැනකට මේ AI voice අපිට දාගන්න පුළුවන්. මම මෙන්න මේ හරියෙන් තියලා ආයි AI voice එකක් දාලා පෙන්නන්නම්. මේ default text කියන එක drag and drop කරලා මෙතනින් තිබ්බා. ඊට පස්සේ මෙතනින් කැමති වචන type කරා. මම type කරනවා SL Youth Creation කියලා. ඊට පස්සේ ආයෙ text to speech කියන එක click කරනවා. ඊට පස්සේ මේ voice එක මම click කරනවා. SL Youth Creation. ඊට පස්සේ start recording කියන බටන් එක click කරනවා. ඊට පස්සේ මේ මෙතෙන්ට මේ AI voice එක generate වෙලා තියෙනවා අපිට. Youth Creation. ඊට පස්සේ ආයෙ මේ වචනේ මම මේ විදිහට මේ හරියෙන් තියාගෙන ආයෙ play head එක උනට ඇදලා මම play කරලා පෙන්නන්නම්. Go to YouTube. SL Youth Creation. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි AI voices generate කරගන්නේ. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම SL Youth Creation YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි හැමෝම තවත් අලුත් වීඩියෝ එකකින්